ආයුබෝවන් ඔයගොල්ලෝ හැමදෙනාටම අදත් ලකී ටැරොට් විත් නිෂා මගේ YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමදෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ ශිව දෙවියන්ගෙන් විශේෂ පණිවිඩයක්. මොකද ඔයා මේක දැක්කනම් ඔයාගේ ජීවිතේට ලොකු වෙනසක් වෙන්න තියෙනවා කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කියවෙන්නේ. ඔයා මේ වීඩියෝ එකට ආවේ අහම්බෙන් නෙමෙයි, මේක ඔයාට ලැබෙන්න තියෙන මැසේජ් එකක්. ඒ වගේම ඔයාගේ ජීවිතේ පරණ දේවල් බිඳිලා යනවා කියන එක තමයි මේ වීඩියෝ එක තුල පෙන්눔 කරන්නේ. ඒ වගේම සම්බන්ධතා වල පවා වෙනසක් ඇති වෙලා ඔබට හිතෙන්න පුළුවන් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඔබ තරමක පීඩනයකින් ඉන්න පුළුවන් මේ කාලේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ඔබට කොහොමද බලපාන්නේ කියන එක තමයි මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙන්නේ. ඒ වගේම මේකේ ගොඩක්ම අන්තර්ගත වෙන කාරණයක් තමයි ඔයාට ෆිට නැති දේවල් ඉවත් වෙලා ඔයාට හොඳම දේට විශ්වය තුලින් ඉඩ හදනවා කියන එක තමයි මේ පණිවිඩය තුල විශේෂයෙන්ම අන්තර්ගත වෙන්නේ. ඒ වගේම ඉදිරි කාලෙක ඔබට නොසිතූ වෙනසක් අනිවාර්යයෙන්ම වෙනවා කියන එක මේ ශිව දෙවියන්ගේ පණිවිඩය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඔබට new opportunity එකක් ඕපන් වෙනවා. ඔයාට clarity එකක් ලැබෙනවා කියන එකත් කියන්න ඕනේ. ඒ වගේම පාස්ට් එක ඔබේ අතහැරෙන්න ඕනේ. මේ කාලය තුල ඔයා පාස්ට් එකට හෝල්ඩ් වෙලා ඉන්නකොට අලුත් දේවල් වලට එන්ට වෙන්න ඉඩ කඩක් නැහැ. විශේෂයෙන්ම ඔබ භාවනා කරන කටයුතු තුලින් ඔබට පුළුවන් ඔබේ මනස නිරවුල් කරගෙන මේ නෙගටිව් අදහස් තියන අයව ඔබගෙන් දුරස් කරලා පොසිටිව් මයින්ඩ් තියන අයව ඔබට ආශ්‍රයයට ගන්න පුළුවන්. නෙගටිව් අයව ඔබේ ජීවිතෙන් අයින් කරන්න විශේෂයෙන්ම මෙතන ඒ කාරණය මේ ඇවිල්ලා තියෙන කාඩ් වලින් පෙන්눔 කරනවා. ඒ වගේම ඕවර් තින්කින් අඩු කරන්න. ඔයාගේ එනර්ජි එක ප්‍රොටෙක්ට් කරගන්න එක ගොඩක්ම වැදගත්. ඒ වගේම මෙතන විශේෂම කාරණයක් විදිහට කියන්න තියෙන්නේ ඔයාට අහිමි වෙන්නේ ඔයාට හිමි නැති දේවල් විතරමයි. මොකද කිසිම දෙයක් ඔබට හිමි නම් ඒ කිසිම දෙයක් ඔබට බලහත්කාරයෙන් කවුරුත් අහිමි කරන්නේ නැහැ. ඔබට අහිමි වෙන්න තියෙන දෙයක්ම තමයි මේ ඔබෙන් ගිලිහෙන්නේ. ඒ වගේම ඔබට අලුත් ආරම්භයක් උදා වෙනවා. ඔබ මේ ට්‍රාන්ස්ෆෝම් වෙමින් ඉන්න කාලෙක තමයි ඔබ මේ ඉන්නේ. ඒ වගේම ඔයා දැන් ජීවිතේ ටර්නින් පොයින්ට් එකක ඉන්නවා කියන එක විශේෂයෙන්ම මේ පණිවිඩයෙන් පෙන්눔 කරනවා. පරණ දේවල් ඉවත් වෙමින් අලුත් දේවල් එන්ට වෙන්න ළඟයි කියන එක ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න. unexpected opportunity එකක් එනවා. ඔබ ඒ දේ ලබන්න නම් පාස්ට් එක අත්හැරියොත් විතරයි ඔබට මේ සියලු දේ හොඳට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඔබ පාස්ට් එකේ එල්ලිලා ඉන්නවා නම්, පාස්ට් එක ගැන හිත ඉන්නවා නම්, ඒ දුක් විඳපු දේවල් ගැනම කල්පනා කර දුක් දෙන අයත් එක්කම ඔබ ඉන්නවා නම් මේ රීඩින් එකේ කාඩ්ස් එනර්ජි එකෙන් කියනවා ඔයා මේ වෙලාවේ ජීවිතේ ලොකු චේන්ජ් එකක් අසල ඉන්නවා කියලා. ඉතින් මේ දේ ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න. ඔබට මේ වෙන්න යන වෙනස්කමට ඔබ සාර්ථකව මුහුණ දෙන්න ඔබේ මනස හදාගන්න කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම සාරාංශයක් විදිහට ගත්තොත් මේ ශිව දෙවියන් කියන පණිවිඩය තුල කියන්නේ ඔබ බය වෙන්න එපා. අවසන් වෙන්න තියෙන දේවල්. ඒ වගේම ඔයාට හර්ට් කරපු කෙනෙක් ඉන්නවනම්, හරි නැති රිලේෂන්ෂිප් එකක් තියෙනවනම්, ඒ වගේම හරි නැති සිටුේෂන් එකක ඔබ ඉන්නවනම් මේ දේවල් ඔයාට තවදුරටත් අල්ලගෙන ඉන්න ඕන නෑ කියන එක තමයි මේ වීඩියෝ එක තුල අද පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔයා ගොඩක් දුක් විඳලා තියෙනවා. මේක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඔබ ගොඩාක් මානසිකව හෝ ශාරීරිකව ගොඩාක් දුක් විඳලා තියෙනවා. මේ රීඩින් එක බලන අයට මං හිතනවා මේ අත්දැකීම් වලට ඔබ මුහුණ දීලා ඇති. නමුත් ඒ දුක ගැන ඔබ හිතන්නේ නැහැ. ඔබ ශක්තිමත්. ශිව දෙවියන් කියනවා ඔයාගේ ඒ දුකෙන්ම තමයි ඔයාගේ ශක්තිය උපදින්නේ කියලා. ඔයාට දැන් ටිකක් තනි වෙලා ඉන්න හිතෙනව නේද? මේ කාල සීමාව තුල යාළුවන්ගෙන් වෙන්න පුළුවන්, ඔබේ සමීපතම අයගෙන් වෙන්න පුළුවන්, පවුලේ අයගෙන් වෙන්න පුළුවන්, ඔබ හිතවත් ආශ්‍රය කරන අය වෙන්න පුළුවන්. කෙසේ හෝ ඔබ මේ හැමෝගෙම ටිකක් යම්කිසි දුරකට වෙලා දුරස්ත භාවයකින් යුතුව ඔබේ කටයුතු කරගන්න ඔබට හිතෙනව නේද? ඇත්තට මේක වැරදි නෑ. මොකද මේ කාලය තුල ඔබ ට්‍රාන්ස්ෆෝම් වෙමින් ඉන්නේ. ශිව දෙවියන් කියනවා ඔබගේ උත්තරය තියෙන්නේ ඔබ ඇතුළෙමයි.
ඉතින් මේ පණිවිඩයට විශේෂයෙන්ම ඇහුම්කන් දීලා ඔබ මේන් ගන්න ඕන පණිවිඩය ගන්න, මේ ඉදිරියේ එන්න තියෙන මේ ලොකු වෙනස පිළිගන්න ඔබ සූදානම් වෙන්න, නිතර විශ්වය සමග ගනුදෙනු කරන්න, විශ්වය ලබා දෙන පණිවිඩ ඔබ ලබා ගන්න. ඉතින් ඒක තමයි මේ පණිවිඩයෙන් අද විශේෂයෙන්ම ඔබට මතක් කරන්න තියෙන්නේ. මං හිතනවා මේ පණිවිඩය තුලින් අද ඔබට ගන්න ඕන විශේෂ පණිවිඩයක් ලැබෙන්නේ නැති කියලා. ඔබට ඉදිරි අනාගතය තුල ඔබට යම්කිසි දුකක් පීඩාවක් මේ වෙනකොට තියෙනවා නම් ඉදිරියේදී ඔබට ඒ දේවල් ඔබෙන් ඈත් වෙලා ඔබේ ජීවිතයට සතුට, සැනසීම, යහපත, ඔබේ බලාපොරොත්තු වෙන දේ ඔබට ළඟා වෙන්න කියන මම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමදෙනාගේම අනාගතය ඉතාම සාර්ථක වෙන්න කියලා. ඉදිරියේත් මේ වගේ රීඩින් එකකින් හමු වෙන්නම්. ඔබ කැමති මාතෘකා තියෙනවා නම් අපි විශේෂයෙන්ම ටැරොට් තුලින් ඔබ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි මාතෘකාවක් වීඩියෝ සම්බන්ධව ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාන්න. ඔබට අවශ්‍ය වීඩියෝ මොනවද කියලා ඒ වගේම WhatsApp channel එකටත් join වෙන්න. මම ඒ link එක කමෙන්ට් තීරුවේ පළ කරලා තියන්න. WhatsApp channel එකටත් මතක ඇතුව join වෙන්න. ඒ වගේම ඕන් නමක් ශිවාය කියලා ඔබ මේ පණිවිඩය තුල අන්තර්ගත දේ ඔබට ළඟා කරගන්න ඕන් නමක් ශිවාය කියලා කමෙන්ට් කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. නැවතත් මේ වගේම රීඩින් එකකින් හම්බෙනකම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.